අපි බත් ප්‍රධාන කාබෝහයිඩ්‍රේට් සපයන ආහාර ප්‍රභේද විදියට අඳුර ගන්නවා. එතකොට අපි දන්නවා පාම් එහෙම නැත්නම් පාම් පිටි ආශ්‍රිත නිෂ්පාදන මේවා අපි මේ පිටි ආහාර එහෙම නැත්නම් කාබෝහයිඩ්‍රේට් ශක්ති ජනක ආහාර විදියට අඳුර ගන්නවා. ඒ වගේම කිරි බිත්තර මස් මාළු කරවල මේ වගේ දේවල් ප්‍රෝටීන බහුල ආහාර විදියට අඳුර ගන්නවා. සහ එළවලු පළතුරු විටමින සහ කංජ ලවණ බහුල ආහාර විදියට අපි අඳුර ගන්නවා. දැන් ලෝකේ වෙන රටවල් වලට සාපේක්ෂව ප්‍රෝටීන පරිභෝජනය ඉතාම අවම රටක් විදියට තමයි අපේ රට සැලකෙන්නේ. ඒ කියන්නේ මස් මාළු, කිරි, බිත්තර, කරවල කන ප්‍රමාණය, පරිභෝජනය කරන ප්‍රමාණය සාපේක්ෂව ඉතාම අඩු දැනක තමයි අපේ රටේ තියෙන්නේ. ඔබ සමහර විට විශ්වාස කරන එකක් නැතුව ඇති අපේ තියෙන දෛනික ප්‍රෝටීන අවශ්‍යතාවයෙන් වැඩිම පංගුවක් අපි සපයා ගන්නේ තවමත් බත් වලින්. ඒතර බත් කියන්නේ ඇත්ත වශයෙන්ම ප්‍රෝටීන බහුල ආහාරයක් නෙවෙයි. නමුත් ප්‍රෝටීන යම්කිසි ප්‍රමාණයක් බත් වල අඩංගු වෙනවා. එතකොට අපේ දෛනික ප්‍රෝටීන අවශ්‍යතාවය තවමත් අපි ප්‍රෝටීන අවශ්‍යතාවයේ සපුරන ආහාර, ප්‍රෝටීන බහුල ආහාර කියලා අඳුනා ගන්නා ආහාර ප්‍රභව වලින් තාම සපයා ගන්නේ නැහැ. එතකොට මේකට ප්‍රමුඛ හේතුව තමයි ප්‍රෝටීන බහුල ආහාරවල තියෙන අධික මිල. විශේෂයෙන් ගත්තොත් අපි ගත්තොත් කිරි, නැවුම් එළකිරි වල මිල සමහර වෙලාවට දරන්න බෑ. මස් ගත්තොත් අපි ගත්තොත් කුකුළු මස් ගත්තොත් සෑහෙන ප්‍රමාණයක් මිල ඉහළ ගිහිල්ලා තියෙන්නේ මේ වෙලාවේ. මාළු ගත්තත් එහෙමයි. විශේෂයෙන්ම වාරකම් කාලෙත් එක්ක නිශ්චිතවම අපි දන්නවා වෙළඳ පොලේ මාළු මිල ඉහළ යනවා. ඒ වගේම කරවලත් සාපේක්ෂව ඒ දේශගුණික කාලගුණික තත්ත්ව අනුව වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මේ ඒ වගේම අපි අමතක කරන්න හොඳ නැහැ අපිට තවමත් තියෙන ලාභදායීම ප්‍රෝටීන ප්‍රභවය තමයි බිත්තර. එතකොට බිත්තර මිලත් දැන් යම් කිසි මට්ටමක ස්ථාවර මිලක් තියෙන නිසා අපිට සතුටු වෙන්න පුළුවන්. නමුත් ඇත්තටම මේ අපි අඩු ගානේ හිතනවා නම් දිනපතා ඒ බිත්තරයක්වත් ආහාර වේලකට සාමාන්‍ය වෛද්‍ය මත අනුව දවසකට බිත්තර දෙකක් කෑවයි කියලා කිසි ප්‍රශ්නයක් නැහැ නිරෝගී පුද්ගලයෙක්. ඇතැම් තැන්වල ඊට වඩා කෑවත් ප්‍රශ්නයක් නැහැ කියන කොහොම වුණත් ඒ වගේ දෙයක් අපි තාම ඉක්මනින් අපේ ආහාරයට එකතු කර ගැනීමේ බරපතල අවශ්‍යතාවය තියෙනවා. කොහොම වුණත් තාමත් අපි කියන්නේ බත් අඩුවෙන් කන්න, එළවලු පළතුරු වැඩියෙන් කන්න සහ මස් මාළු මේ මොනවා හරි තියෙන ප්‍රෝටීන බහුල ආහාරයකුත් අනිවාර්යෙන් ආහාරයට එකතු කරගන්න කියන එක තමයි වෛද්‍ය විද්‍යාත්මක මතය. එතනදී අපි රටක් වශයෙන් කෘෂි කර්මාන්තයේ නියැලෙන අය වශයෙන් අපි බලන්න ඕනේ කොහොමද අපේ සත්ව නිෂ්පාදනවල ප්‍රමාණාත්මකව සහ ගුණාත්මකව මේ ශේෂ්ත්‍රයන් වැඩි දියුණු කරගන්නේ කියලා. ඒ සඳහා ඉතින් සත්තුත් කන්නේ ඇත්තටම නැවතත් භෝග ආශ්‍රිත දේවල් තමයි. උදාහරණයක් විදිහට බඩිරුව කියන්නේ ප්‍රධානම අපේ සත්ව නිෂ්පාදන කර්මාන්ත ශේෂ්ත්‍රයේ තියෙන ප්‍රධානම ආහාර අමුද්‍රව්‍යය. එතකොට අපි සත්ව නිෂ්පාදන අංශයෙන් අපේ විශාල ඉදිරි බිම්මක් අපි රටක් වශයෙන් බලාපොරොත්තු වෙනවා නම් අපි අනිවාර්යයෙන්ම අපේ බඩිරුව වගාව සඳහා ලොකු අවධානයක් ප්‍රමුඛතාවයක් ලබා දීම ඉතාම වැදගත්. ඒක ඕනම කිරි නිෂ්පාදනය වෙන්න පුළුවන් මස් ශේෂ්ත්‍රයේ සඳහාත් ඒක එකසේම බිත්තර සඳහාත් ඒක වැදගත් වෙනවා. මොකද ඒ සඳහා අපිට අපේ තියෙන ගුණාත්මක බඩිරුව ප්‍රභේද එහෙම නැත්නම් ආන්නනික දෙමුහුම් වෙන්න පුළුවන්. මේවා ඵලදායී විදිහට අවශ්‍ය ඉඩම් ප්‍රමාණය වෙන් කළ ඒ අවශ්‍යතාවය අනුව වගා කරලා මදිනම් රටින් ගෙන්නලා අපිට මේ සත්ත්ව නිෂ්පාදන ක්‍රියාවලිය පුළුල්ව පවත්වා ගැනීම, ස්ථාවරව පවත්වා ගැනීම හරිම වැදගත්. රටේ ප්‍රෝටීන අවශ්‍යතාවය ඉහළ නංවා ගැනීම සඳහා. ඒ වගේම අපි දැනුවත්භාවයත් අවශ්‍යයි. වැදගත්කම කියන්නේ හැමදාම අපි අර පරිප්පු සහ අර්ථාප්පල් වෙන්න පුළුවන් මේ වගේ දේවල්ම අනුභව කරනවාට වැඩිය අපිට ඒ මොකක් හරි කප්පාදු කළා හරි අපි ඒ වෙනුවට ආදේශකයක් විදියට අපි උත්සාහ ගන්න ඕනේ කොහොම හරි ප්‍රෝටීන් ප්‍රභේදයක් අපේ බත්පතට අපේ ආහාර වේලට එකතු කරගන්න. ඒ තුලින් අපේ දෛනික ප්‍රෝටීන් අවශ්‍යතාවය සපුරා ගැනීමේ හැකියාව ලැබෙන සහ අපිට
මේ ලෙඩ රෝගවලින් තියෙන ප්‍රශ්නවලින් අපේ මේ ඇඟ ඇතුලේ තියෙන බිඳ වැටීම් නැවත හදාගන්න ඒවා අලුත් වැඩියා කරගන්න ප්‍රෝටීන විශාල කාර්යභාරයක් එකතු කරනවා අපේ ශරීර සෞඛ්‍යයට. අන්න ඒ ගැන තේරුම් අරගෙන අපි මේ ක්‍රියාවලියට සම්බන්ධ වෙන්න ඕනයි කියන එකයි මගේ අදහස.